ගහන්න එපා ඒ සතාට පැටියකුත් ඉන්නනේ. ගහන්න එපා ඒ සතාට කන්න දෙන සතෙකුට ගහන්නේ මේ අපේ ගෙදරට නගින තිරසනෙකුටවත් අපි ගහලා යවන්නේ. ඔයාලා දන්නේ අපේ ගේ ඇතුලේ ලැට් එකේ හැමතැනම ජරා ගන්නවා. හරි මේ තේරෙන්නේ බල්ල පොලිනේ. හරි පොඩ්ඩක් අපි සතාට කන්න ටිකක් දුන්නේ පාර ආයිනේ තියලා. හරි අයින් තියන්නේ අන්න අතෙන් දෙන්න මම ගම 10 ගෙදර ගියා අතෙන් දෙන්න තේරෙන්නේ කොළ ගෑලි. හරි මේක මේ පත්තර කොළ කෑලි දිරලා යනවා. අවුවට තෙමුනහම මේ වෙලේ යනවා. අපි එකේ මහත්තයා මම නම්බර කෝල් එකක් දෙන්නේ. හා දේ. මම කෝල් එකක් දෙන්න ගම්සේ ගානේ මම ගොඩේ පොලේ කට්ටක් කෝල් දාලා කිව්වා. හරි. ගම්සාට ඕන ගහන්න යනවා. හරි ඉතින් මම අරන් යන්න. බල්ලෝ ඔක්කොම කන්න ටිකක් දුන්නේ කියලා කාටවත් ඔහොම කියන්න එපා. කියන්න හැ. මටනේ කරදරේ. තමුසෙලාට මොකද තමුසෙලා ගන්න තියෙද යන්න. ඔව් ඉතින්. මටනේ ටවුන් එකට ගිහින් අර උඩේ ඉන්න බැරි කොට නැන්නේ. තමුනවල ඉන්නට බලන්න. අන්න උන්ට ගන්න දෙනවා. බොහොම ස්තුතියි වචන ටිකට. හරි. තමුසෙ මට මොනවද වෙන්නේ? බලාගමු. ගහන්න. ගහන්න එපා සත්තුන්ට. ලැජ්ජ නැහැනේ අම්මපා. ලැජ්ජ වෙන්න ඕන. අන්තිම මොහොතේ ඔය මතක් වේවි. අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. තමුසෙ ගහන්න. නෑ නේද? හරි. යා අයිසින් අප්පියල කියදුනේ මෙතන මෙහාට එක්කෙනෙක්වත් එන්න බෑ. මම කොළ කෑල්ලක්වත් දාන්න. හා